දැන් ස්ථානාධිපති සපුකස් කන්ද මේ වෙනට විමර්ශනයක් ආරම්භ කළා තියෙනවා. මෙම අනතුරේදී මේ වන විට රියදුරන් බීමත්ව සිටීද නැද්ද යන පරීක්ෂා කිරීම සඳහා ස්ථානාධිපති සපුකස් කන්ද විසින් වෛද්‍ය වාර්තාවක් හැඳවලා තියෙනවා. මේ වාර්තාව කැඳ වූ විගසම නීතිය තනතුර තරාතිරම් කිසි දෙයකින් බාධාවක් නොවන අයුරින් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බව ප්‍රකාශ කරන්නට කැමැතියි. පෙර දින පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මෙම සැකකරුගෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ගත් උත්සාහයන් ව්‍යර්ථ වුණා. මොකද ඔහු ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීම නිසා. කෙසේ නමුත් පෙර දිනම ස්ථානාධිපති සපුකස් කන්ද මට අද උදේදිත් කතා කරලා කිව්වා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවලා තියෙනවා කියලා. ඒ වාර්තාව කැඳවූ සැනින්ම ඔහු බීමත්ව සිටීම හෝ නොසිටීම ඒ වගේම මෝටර රථ වාහන පනතේ යම්කිසි වරදක් නීතියක් උල්ලංඝනය කර ඇත්තේද ඔහුට විරුද්ධව නීතිය අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන බව දැනුම් දෙනවා. ඔහුගේ රෝහල කෙසේ නමුත් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථානාධිපති සපුකස් කන්ද දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා. කිසිවෙකුට ඒ පිළිබඳ අහිතක් සිටිය යුතු නොවේ. මේ සම්බන්ධයෙන් ඇත්තටම ජනතාවට තියෙන්නේ පොලිසිය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණා යම් කිසි විදියක දුර්වල විදිය කියලා. පොලිසිය කිසිදු දුර්වලතාවයක් නැහැ. අද දිනදී ඒ අවශ්‍ය ඉදිරි නෛතික කටයුතු සඳහා ඒ අනිවාර්යෙන් ප්‍රවේශයක් ගන්නවා. ඒක බීලා වුණාම ඕන කෙනෙක්ගේ බැලුම් බෝලයක් කරපුවම මොන මේකක්වත් කළා නැද්ද එතකොට දැන්? අනතුර සිදුවී අවස්ථාවේදී එම රියදුරු කඩිනමින් රෝහල්ගත වන්නට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී තමයි ශ්‍රී ලංකා පොලිසිය ඉන්පසු ඔහු පිළිබඳ සොයා බලා කොළඹ ජාතික රෝහලේදී මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සඳහා ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. බොහෝ විට අද දින දවල් 1-2 වෙනකොට ඔබට මේ පිළිබඳ ඉදිරි සවිස්තරාත්මක පණිවිඩයක් අපිට ලබා දෙන්න.